ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම අදත් මම SL Service Tech මගේ YouTube channel එකෙන් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ digital clamp meter එක එහෙම නැත්නම් clip on meter එක කියලා කියනවා. මේකට තව tongue tester කියලා කියනවා. මේකෙන් කරන්න පුළුවන් විදුලි රැහැන් විසන්ධි නොකර එනම් පරිපථයට භෞතිකව සම්බන්ධ නොවි එය හරහා ගලා යන ධාරාව එහෙම නැත්නම් කරන්ට් එක මැනීම සඳහා භාවිතා කරන විද්‍යුත් පරීක්ෂණ උපකරණයක් තමයි මේ digital clip on meter එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් tongue tester කියලාත් හඳුන්වනවා. මේක digital multimeter හා ධාරා සංවේදක current sensor ක්‍රියාකාරීත්වයක් සම්බන්ධ කරලා තමයි මේක පෙන්වන්නේ. මේකේ ප්‍රධාන කොටස් සහ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා මම ඔයාලට පෙන්වන්නම්. මෙතන අපිට මේ selector knob එකක් තියෙනවා. මේකෙත් තියෙනවා off point එකක් තියෙනවා. මේකේ තියෙනවා තව මෙතන ඉඳන් අපිට බලන්න පුළුවන් ඇම්පියර් චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ වෝල්ටේජ් එක DC වෝල්ටේජ් එක බ්‍රෂර් එක තියෙනවා ඕම්ස් චෙක් කරන්න පුළුවන් කිලෝ ඕම්ස් දැනගන්න පුළුවන්. මේකේ තව තියෙනවා අපිට මේකෙන් අපි කරන ප්‍රධානම දේ තමයි ඇම්පියර් එක චෙක් කරගන්න එක තමයි ප්‍රධානම ක්‍රියාකාරීත්වය වෙන්නේ. මැනීමට අවශ්‍ය තනි සන්නායකයක වයරයක් වටා මේකේ හණු මෙන්න මේ හණු දෙක විවෘත කරලා අපිට පුළුවන් මේක ආපහු තද කරාට පස්සේ මේකෙන් කොහොමද කියලා මෙතන අපි මේ ඇම්පියර් කියන පොයින්ට් එකට මේ සිලෙක්ටර් එක මෙන්න මෙතන අපිට තියෙනවා මේ 20 ඇම්පියර් කියලා තියෙනවා මේ 200 ඇම්පියර් 400 ඇම්පියර් කියලා අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකේ ඊටපස්සේ මොඩල් නම්බර් සීරියල් නම්බර් ඒ වගේම වයරින් ඩයග්‍රෑම් එක ඇඳලා තිනවා. ඒකේ තියෙනවා විස්තර කරලා මේ ප්‍රොඩක්ට් එකේ කොච්චර මෝටර එක නම් කොච්චර ඇම්පියරයක් ගන්න ඕනේද කියලා අපිට අවශ්‍ය ඇම්පියර එක සාමාන්‍යයෙන් 20ට අඩු නම් අපි 20 වගේ තමයි දාගන්න ඕනේ. දාලා අපිට මෙතන මේකේ ඩිජිටල් තිරයක් තියෙනවා. මේ ඩිජිටල් තිරෙන් පෙන්නනවා කොච්චර ඇම්පියරයක් අපිට මේකේ මේ ගන්නවද කියලා. අපිට බලන්න පුළුවන් මේ විදිහට මේක කොහොමද මේවා කරන්න කියලා. සාමාන්‍ය අපි වයර් එකක් කරහා මේක මේ හණු දෙක විවෘත කරලා ඒකට තද කරලා මෙහෙම කරන්ට් එක දාලා ස්විච් එක ඔන් කරාට පස්සේ මෙතන ඇති වෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. ඒ චුම්බක ක්ෂේත්‍රය ඇති වුණාට පස්සේ ක්ලැම්ප් මීටරයේ මේ හණු තුල ඇති සංවේදක මෙම චුම්බක ක්ෂේත්‍රය හඳුනාගෙන ඒක ධාරා අගයක් බවට පරිවර්තනය කරලා ඩිජිටල් තිරය දිගේ අපිට පෙන්නනවා මේකේ කොච්චර ඇම්පියර් එකක් ගන්නවද කියලා. මේකෙන් අපිට තව තියෙන වාසියක් තමයි අපි සාමාන්‍යයෙන් කරන්ට් එකක් චෙක් කරනවා නම් අපි ඩිජිටල් මල්ටිමීටර් එකක් කරා වෝල්ටේජ් එකක් හරි චෙක් කරනවා අඩුම ගානේ වයර් සුද්ධ කරන්න ඕනි. දැන් මේකේ තියෙන අපිට තියෙන වාසිය තමයි වයර් එකක් හරි කම්බි ටික හරි අපිට සුද්ධ කරන්න නැතුව වයර් එක හරහා මෙන්න මේ හණු දෙක විවෘත කරලා ඒක ඇතුළට වයර් එක දාලා පවර් සප්ලයි එක දුන්නට පස්සේ අපිට ගන්න කරන්ට් එක කොච්චරද කියලා කියන්න පුළුවන්. 1000 ප්‍රවාහයට ධාරා ප්‍රවාහයට බාධා නොකර අපිට මේකේ මැනගන්න පුළුවන්. කාර්යක්ෂමතාවය ඉතා ඉක්මනින්ම අපිට මේකේ මේ මැනගැනීම් කරගන්න පුළුවන්. මේ ආරක්ෂාව ගැන කියනවා නම් ඉතින් ගොඩක් ආරක්ෂිතයි. අර කම්බි සුද්ධ කරන්න ඕනේ නැහැ. වයර් එක හරහා මේකේ වයර් එක ඇතුළට දාලා කරන්ට් එක චෙක් කරගන්න ඇම්පියර් එක චෙක් කරගන්න පුළුවන් එක තමයි අපිට තියෙන මේකේ වාසිය. අපි බලමු කොහොමද කියලා. මේ අපි ගාව තියෙනවා මෝටරයක්. මේ තියෙන්නේ අපි ගාව මෙන්න මේ මෝටරේ තියෙනවා. මේකේ තියෙනවා දැන් ගහලා මේ මෙතන මේ ඇම්පියර් මෙතන ගහලා තියෙනවා ඇම්පියර් 1.4යි කියලා. එතකොට අපිට මේක බලන්න පුළුවන් මේ අපි කොහොමද මේ ඇම්පියර් එක මේ ක්ලිප් ඔන් එක හරහා අපි බලමු චෙක් කරලා ඇම්පියර් එක අපිට කීයක් ගන්න පුළුවන්ද කියලා පෙන්නනවාද කියලා මේ ක්ලිප් ඔන් මීටර එක හරහා මෙතන ගහලා තියෙන ඇම්පියර් එක අපිට පෙන්නනවාද කියලා අපි චෙක් කරලා බලමු. මෙතන තියෙනවා අපි ගාව අපි ගෙනල්ලා තියෙන මෝටරේට මේ අපි පවර් සප්ලයි දීලා මේ බලමු. අපි දැන් මේ ඔන් කරලා තියෙන්නේ මේ අපේ සාමාන්‍යයෙන් fully auto washing machine එකක wash motor එකක් ඔන් කරලා තියෙන්නේ. දැන් මේක ගහලා තිබ්බේ 1.6යි 7ක් වගේ තමයි ගහලා තිබ්බේ. අපිට බලන්න පුළුවන් මෙතන මේ වයර් එක හරහා මෙන්න මේ හණු දෙක විවෘත කරලා මෙතෙන්ට මේක සම්බන්ධ කරාම මෙතන මේ ඩිජිටල් තිරේ අපිට දැන් මෙතන පෙන්වන්නේ මේකේ තියෙන ඇම්පියර් ප්‍රමාණය මේ 1.18යි. මේක සාමාන්‍ය මේ ඔන් එකේ තියෙන නිසා තමයි මේ ගාන පෙන්වන්නේ. ඉතින් මේ මෝටරේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට වැඩ කරනවා. මේකේ තියෙන ඇම්පියර් එකත් එක්ක අපිට මෙතන පෙන්වන ඇම්පියර් එකත් එක්ක අපිට චෙක් කරලා බලන්න පුළුවන්. අපිට හරියටම කියන්න පුළුවන් මේ මෝටරේ කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒක නිසා අපිට දැන් මොකක් හරි මැෂින් එකක මෝටර එක ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ පෙන්නන ඇම්පියර් එකේ යම්කිසි වෙනසක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් මේ මෝටරේ ප්‍රශ්නයක් කියලා අපි මෝටරේ අනිවාර්යෙන් මෝටරේ මාරු කරන්න වෙනවා. ඒක නිසා අපි ගාව තව තියෙනවා මේ වගේම පිච්චිච්ච වොෂින් මැෂින් එක මේ වැඩ කරනවා මෝටරේ. නමුත් ඒකේ ටික වෙලාවක් යනකොට ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා. ඒක ප්‍රශ්න එනවා. අපි මේ මෝටරේ චෙක් කරලා බලමු මේකේ පෙන්නන ඇම්පියර් ගාන මේකේ තියෙනවා. මේ තියෙන්නේ අපි ගාව මෙතන තියෙන්නේ මේ අපේ වොෂ් මෝටරය. මේ වොෂින් මැෂින් එකේ ප්‍රශ්නයක් ආවා අපිට මේකේ PCB එක පිච්චෙනවා මාස 3ක් විතර ගිහිල්ලා. මේකේ අපිට ලෙඩේ හොයාගන්න බැරුව තමයි තිබ්බේ. අපි දාන PCB එක පිච්චිලා එනවා. නමුත් මෝටරේත් වැඩ කරනවා, වොෂින් මැෂින් එකත් වැඩ කරනවා. මාසයක් දෙකක් යනකොට මොකුත් ප්‍රශ්නයක් නැහැ. කරන්ට් ලීක් එකකුත් නැහැ. ට්‍රිප් එක යන්නෙත් නැහැ. අපි පස්සේ තමයි මේකේ මෝටරේ ඇම්පියර් එක චෙක් කරලා බැලුවේ. ඔයාලට පේනවා ඇති දැන් මේකේ 1.6යි 7ක් පෙන්වන්න ඕනේ එක. මෙතන 0.9යි බිඳුවයි තමයි පෙන්වන්නේ. එතකොට මේ මෝටරේ ප්‍රශ්නයක් තියෙනවා. මේ මෝටරේ තියෙන මේ ප්‍රශ්නේ නිසා තමයි PCB එකේ ප්‍රශ්නේ එන්නේ, ගැටලුව එන්නේ. ඉතින් මේ මීටරේ අපිට ගොඩක් වටිනවා. අපි මොකක් හරි ගෙනල්ලා රිපෙයාර් කරලා හදලා යවන්නකොට ඒකේ ගහලා තියෙන ඒ ටැග් එකේ ගහලා තියෙන ඇම්පියර් එක හරියටම මෙතන පෙන්නනවද? පෙන්වන්න නැත්නම් අනිවාර්යෙන් මෝටරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට කස්ටමර්ට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එහෙම දීලම වැඩේ කරනවා නම් හොඳයි. ඒක නිසා මේක මේ ඩිජිටල් ක්ලිප් ඔන් මීටර එකක් අනිවාර්යෙන් ඔයාලා භාවිතා කරන්න. මේක ඇත්තටම වටිනවා. දැන් මේ මෝටරේ අපි පිච්චිලා කියලා අපිට හිතෙන්නේම නැහැ. මොකද මේක බර අල්ලනවා, රෙදි හේදෙනවා, වේලෙනවා, ඔක්කොම වෙනවා. නමුත් වෙන්නේ මාස දෙකක් විතර වැඩ කරනකොට PCB එක ප්‍රශ්නයක් වෙනවා. PCB එක පිච්චෙනවා. මේ හේතුව නිසා තමයි මේ මෝටරේ ගන්න ඇම්පියර් එකේ වෙනසක් තියෙන නිසා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඔයාලා මේ මීටරයක් කරන් තියාගන්න. ඔයාලට පාඩු වෙන්නේ නැහැ. දැන් බලමු සීතකරණයක කොච්චර ඇම්පියර් ප්‍රමාණයක් ගන්නවද කියලා. මේකෙන් බලන්න පුළුවන් අපිට ලිපොන් මීටර එකෙන් සීතකරණයකට කොච්චර ඇම්පියර් ප්‍රමාණයක් ගන්නවද කියලා. මේකේ පෙන්නලා තියෙනවා මෙතන ඇම්පියර් කීයක්ද ගන්න පුළුවන් කියලා. මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් කරන්ට් එක 0.5යි 0යි ඇම්පියර් කියලා තමයි තියෙන්නේ. අපි බලමු ක්ලිප් ඔන් මීටර එක දාලා මෙන්න මේ විදිහට කම්ප්‍රෙසර් එක ගාවට ක්ලිප් ඔන් මීටර එක දාලා ඇම්පියර් කීයක් ගන්නවද කියලා මේකේ ඔන් කරනකොට කොච්චර ප්‍රමාණයක් පෙන්නයිද කියලා. මේ සාමාන්‍යයෙන් 0.4යි 3ක් වගේ ගන්නවා කියන්නේ මේක හොඳම තත්ත්වයේ තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මේ විදිහට මේ ගන්න කරන්ට් එක කොච්චරද කියලා බලන්න පුළුවන් අපිට මේ ක්ලිප් ඔන් මීටර එකෙන්. මම හිතනවා මම දැන් ඔයාලට මෙගා මීටරය පෙන්නුවා, ඩිජිටල් මල්ටිමීටර එක පෙන්නුවා, ඊට පස්සේ ඇනලොග් මල්ටිමීටර එක පෙන්නුවා, ඩිජිටල් ක්ලෑම්ප් ක්ලිප් ඔන් මීටර එක ගැන කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ ටිකෙන් ඔයාලට සෑහෙන ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වගේ වීඩියෝ මම ඉදිරියටත් කරනවා. ඔයාලා මේ වීඩියෝ ඉදිරියටත් බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. යාළුවන්ට share කරන්න, comment එකක් දාන්න හොඳයිද නරකයිද කියලා. මේ අපිට එතකොට ඉදිරියට මොනවා හරි වෙනස් කරගන්න තියෙනවා නම් ඔයාලා කියන්න. අපි මේ දේවල් අනිවාර්යෙන් ඔයාලට කරලා දෙන්න. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. Thank you.